ස්තුතියි. අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ පහුගිය සතිය තුල විශේෂයෙන්ම සෙවණගල සීනි කර්මාන්ත ශාලාව වැසී යනවා, වැහෙන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. උග්ගොවියන්ගේ උග් මිලදී ගන්නේ නැහැ. ආදිවාසීන් පළවෙච්ච පුවත් පිළිබඳවත් ඒ වගේම හදිසියේම උග්ගොවීන් යයි කියා ගන්න පිරිසක් කරපු උද්ඝෝෂණයක් පිළිබඳවත් මාධ්‍යවල පළවෙච්ච වාර්තා පිළිබඳව නිවැරදි කරුණු පැහැදිලි කිරීමක් කරන්න. අපි දන්නවා මේ මුල්ම ප්‍රවෘත්තිය පළ වුණේ සෙවණගල මෙට්‍රික් ටොන් 17200ක් විකුණ ගන්න බැරුව තියෙනවා කියලා. ඇත්තටම එහෙම එකක් තිබෙන්නේ නැහැ. මොකද අපේ පැල්වත්ත සෙවණගල ලංකා ශුගර් සමාගම හැටියට අපි කටයුතු කරන්නේ. එතකොට මේ දැන් මේ කාලය කියන්නේ අපේ සීනි සමාගමේ අස්වැන්න නෙලාගෙන ගොවීන්ගෙන් මිලදී අරගෙන නිෂ්පාදන කටයුතු කරන කාලේ. ඒතරේ නිෂ්පාදනයේදී වෙළඳ පොළට මුදා හරින්න තියෙන තොග ප්‍රමාණයක් තමයි පැල්වත්තේ තිබුණේ. සෙවණගලත් නෙමෙයි. ඒ තියෙන ප්‍රමාණය පෙන්නලා තමයි දැන් මේ කියන්නේ. හැබැයි මීට කලින් අපි මීට මාස 8කට කලින් මේ ආණ්ඩුව පැල්වත්ත සෙවණගල ලංකා ශුගර් සමාගම වගකීම් බාර ගන්නකොට අපි බාරගත්තා මෙට්‍රික් ටොන් 33000ක් තියෙද්දි. ඒකට මෙට්‍රික් ටොන් 33000ක් ගොඩ ගහලා තියෙද්දි විකුණ ගන්න බැරුව කවුරුවත් උද්ඝෝෂණය කරේ නැහැ. කවුරුවක්වත් ඒක පෙන්නලා මාධ්‍යවල සෙවණගල වැහෙනවා හරි පැල්වත්ත වැහෙනවා හරි කියලා කිව්වේ නැහැ. එතකොට මේ දැන් මාස 6ක් සාමාන්‍යයෙන් උක් ෆැක්ටරිය රිපෙයාර් කටයුතු තියෙනවා. ඊට පස්සේ උක් ගොවියෝ කපන කාලේ ඊට පස්සේ උක් මිලදී අරගෙන ඒ වයින් සීනි හදනා වෙළඳ පොළට නිකුත් කරන්න තියෙනවා. ඒක තමයි ක්‍රියාවලිය. ඒතර වෙළඳ පොළට නිකුත් කරන්න තියෙන සීනි තොගයක් පෙන්නලා සීනි කර්මාන්ත ශාලාව වැහි යනමාය කියන මාධ්‍ය මතය හැදුවේ. ඒක මාධ්‍ය වලට දුන්නෙම අපේ ඒ වෙලාවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී නුවන් ධර්මරත්න. මොකද නුවන් ධර්මරත්න ඒක කියනවා කියන එක මාධ්‍යවලම කිව්වා. ඒතර නුවන් ධර්මරත්න විසින් තමයි ඒක මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් බවට පත් කරේ. ඊට පස්සේ ඔහුගේම සමාජ මාධ්‍ය අඩවියේ Facebook පිටුවේ අපේ ආයතනයට විරුද්ධව අදහස් පළ කිරීමක් ලියලා තිබුණා. මේ කාරණා දෙක නිසාම මම ඔහු අමතලා ඔහුට කිව්වා ඔබ මේ ආයතනයට විරුද්ධව මාධ්‍යට අදහස් පළ කරනවා නම් මත දක්වනවා නම් ඔබ තවදුරටත් මේ ආයතනයේ කටයුතු කරන එක තීරණයක් ගන්න කියලා. ඒක මම අමාත්‍යවරයා හැටියට කිය යුතු දෙයක්. එදා ඔහු ඉල්ලා අසීමේ ලිපියක් ලබා දුන්නා. ඒ ඉල්ලා අසීමේ ලිපිය ලබා දීලා දවස් කිහිපයකින් තමයි දින දෙකක් ඇතුළත තමයි මේ උද්ඝෝෂණ කතාවත් ආවේ. මේ උද්ඝෝෂණිකුත් ඇති වුණේ. ඒතර අපි මීට කලින්ම දැනගෙන හිටියා අපේ මිල කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී හැටියට ඔහු කටයුතු කරා. ඒ කටයුතු කරන CWO හැටියට කටයුතු කරා. ඒ කටයුතු කරන අවස්ථාවල මිල පිළිබඳව තොරතුරු අපෙන් සීනි මිලදී ගන්න අයට ගිහිලා තියෙනවා කියලා. තවත් බොහෝ කාරණා ඒ වගේ සිද්ධ වෙමින් තිබුණා. ඉතින් ඒ කාරණා නිසා අපට තීරණයක් ගන්න සිදුණා ඔහු සම්බන්ධයෙන්. ඔහු සම්බන්ධයෙන් ගත්ත තීරණයට පස්සේ තමයි දැන් මේ උග්ගොවියන්යයි කියා ගන්න පිරිසක් විසින් උද්ඝෝෂණයක් ඇති කරේ. ඒ උද්ඝෝෂණයට ආපු අයගේ ඡායාරූප මේ තියෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුව අයම මේ මාධ්‍ය සාකච්ඡාවේ මැද ඉන්නේ හිටපු විපක්ෂ නායක සමග ජන බලවේග. ඒතර ඔහු උක් වගා කරන උග්ගොවියෙක්ද අපේ ආයතනවල උක් දෙන කෙනෙක්ද නැද්ද කියන එකට වඩා ඉතා පැහැදිලිව අපි දන්න දේ තමයි ඔහු දේශපාලන උවමනාවක් වෙනුවෙන් තමයි මේ මාධ්‍ය හමුව තියන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ඉන්නේ සමගි ජන බලවේගයේ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ ජගත් മന്ത്രിවරයා ඊට පස්සේ දකුණු පැත්තෙන් ඉන්නේ පොහොට්ටුවේ മന്ത്രി සුගත්. ඒතර මේ සුගත්ලා ජගත්ලා තමයි මේක ඉන්නේ මේ. උග්ගොවියයි කියාගෙන. ඒගොල්ලොන්ගේ දේශපාලන උවමනාවක් වෙනුවෙන් තමයි මේ කටයුතු සිද්ධ වුණේ. ඒක හරි පැහැදිලි. ඉතින් ඉතාලම පැහැදිලි අපි ඒ නිසා කියන්න ඕන මෙට්‍රික් ටොන් 33000ක් විකුණන්න බැරුව තියෙන වෙලාවේ බාරගත්ත ආයතනය ඒ වෙලාවේ පාරට බහැපු නැති අය මේ දේශපාලන උවමනාවක් වෙනුවෙන් සහ පැහැදිලිව මේ ආයතනයේ අලවි කටයුතු ආරම්භ කරනකොට විකුණ ගන්න බැරුව සීනි තියනවා කියලා මතයක් නිර්මාණය කරන්න ආයතනය ඇතුළෙනුත් කටයුතු කරා. ඒ වගේම ආයතනයෙන් එළියේ ඉන්න දේශපාලන උවමනාව වෙනුවෙනුත් පිරිසක් කටයුතු කරා. ඒ නිසා තමයි අපට තීරණයක් ගන්න සිද්ධ වුණේ අපේ ප්‍රධාන පරිපාලන නිලධාරී හිටපු නුවන් ධර්මරත්නව
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අපි ඔහුව ඉවත් කරන්න අපට සිද්ධ වුණා. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉවත් කරන්න සිද්ධ වුණා. ඒ ඉවත් කිරීමත් එක්ක මීට කලින් හිටපු CWO ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වජිර කුමාරතුංග කියන පුජ්‍යලයා ගෙනීමේ සලස්මකුත් ඒත් එක්කම Facebook වල පටන් ගත්තා. මේ තියෙන්නේ එයා ගෙනීමේ කැම්පේන් එකකුත් පටන් ගත්තා. ඒ කැම්පේන් එක කියන අයත් කියන්න පටන් ගත්තේ මෙයා ආවොතින් මේක මාස 3කින් කොට දානවා කියන. මීට කලින් මේ ආයතනය පාඩු ලබන තත්ත්වයට පත් කරන්න ප්‍රධාන වෙච්ච කෙනෙක් තමයි මේ වජිර කුමාරතුංග කියන්නේ. ඔහු හමුදාවේ හිටපු නිලධාරියෙක්. ඔහු ඇවිල්ලා ඔහු මේ ආයතනයට ගෙන එන්න අපි මේ අමාත්‍යාංශයේ වගකීම් බාරගත්ත දවසේ ඉඳලා බොහෝ දෙනෙක් උත්සාහ කළා. නමුත් ඔහුට සම්බන්ධයෙන් තිබිච්ච චෝදනා නිසා අපි කිසිම අවස්ථාවක ඔහු මේ ආයතනයට ගෙන එන්න උත්සාහ කරේ නැහැ. විශේෂයෙන්ම අපි මේ සීනි සමාගමේ බයෝ ෆර්ටිලයිසර් ඒ කියන්නේ කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියක් හැටියට ඉවතලාන උක් වලින් පොහොර නිර්මාණය කරනවා කියලා ව්‍යාපෘතියක් ආරම්භ කළ තිබුණා. මොහු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හැටියට ඉන්න කාලේ වජිර කුමාරතුංග. ඒකෙන් අපේ ආයතනයේ වෙච්ච පාඩුව බිලියන 1.3ක්. ඒ පිළිබඳව දැන් මේ වෙනකොට විගණක අධිපතිවරයා පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණය යටතේ බිලියන 1.3ක් පොර සමාගමේ රජයේ ආණ්ඩුවේ මුදල් වියදම් කරලා එක පොර ඇටයක්වත් හදලා නැහැ. ඔහු ඉන්න කාලය තුල එක පොර ඇටයක්වත් හදලා නැහැ. බිල්ඩින් 4ක් හදලා තියෙනවා. ඒකට බිල්ඩින් 4 හදන්නේ ව්‍යාපෘතියට බාරගත්ත ආචාර්යවරයෙක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ ව්‍යාපෘතිය ආචාර්යවරයෙක් එක්ක සම්බන්ධ වෙච්ච ව්‍යාපෘතියක්. නමුත් මේ බිල්ඩින් 4 ප්‍රමාද ගාස්තු අවසාන ගෙවලා තියෙන්නේ අපි. ආයතනයට තමයි අවසානයේ හදන්න සිද්ධ වුණේ. ඒ වගේම ඒ ව්‍යාපෘතියේ උපදේශකවරයෙක් කරන් තියෙනවා. ඒ උපදේශකවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවයි කියලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ වජිර කුමාරතුංගගේ කාලේ මිලියන 8.9ක් ඔහුට ගෙවලා තියෙනවා. ස්වේච්ඡාවෙන් ගෙවීමකින් තොරව එනවා කිය පුජ්‍යලයට. මේ ආදි වශයෙන් විශාල චෝදනා ගොඩක් තියෙනවා. ඒකේ තාක්ෂණ ඇගීම් කමිටුවක් පත් කළා තියෙනවා. ඒ තාක්ෂණ ඇගීම් කමිටුවේ ඒ රොෂාන් පෙරේරා කියන ආචාර්යවරයාගේ බිරිඳ තමයි කටයුතු කළා තියෙන්නේ. ඒ බිරිඳ කටයුතු කළා තමයි සැපෙවුම් රකමදාරු කළා තියෙන්නේ. එහෙම තමයි කටයුතු කළා තියෙන්නේ. එවැනි පුජ්‍යලයේ ගේන්න අපිට කිසිම උවමනාවක් නැහැ. දැන් අද අපේ අමාත්‍යාංශයේ ඇතුලෙන් හරි නැත්නම් මේ ආයතනය තුලින් හරි විවිධ බලපෑම් කෙරිලා වජිර කුමාරතුංග ගෙනාවොත් මේක හදන්න පුළුවන් කියලා කියන අයට මම කියන්න ඕන එහෙම බලපෑම් කරලා කිසිම කෙනෙක් මෙතන ගේන්න බෑ. අපි ගේන්නෙත් නැහැ. ගොවීන්ටත් අපි ඒක කියන්න ඕන. ගොවීන් හැටියට පෙනී ඉඳගෙන මේ ආයතනය විනාශ කරන්න කටයුතු කරන අයටත් ඒක කියන්න ඕන. මොකද ඒ වජිර කුමාරතුංග කියන පුජ්‍යලයා මේ ලංකා සීනි සමාගම විනාශයට පත් කරන්න කටයුතු කරලා අද ලංකා සීනි සමාගමේම තරංගකාරී ආයතනයක් එක්ක කටයුතු කරනවා. ඒ තරංගකාරී ආයතනයකට ඔහු දැන් පත්වීමක් ලැබලා ගිහිල්ලා සේවය කරනවා. එතකොට ඔහුට මේ තරංගකාරී ආයතනයේ සේවය කරන්න ලැබුණේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මොකද එවැනි තරංගකාරී ආයතනයකට අනුබද්ධ ආයතනයක වැඩ කරන්න සුදුසුකම් ඔහුට තියෙනවද? ඔහු තෝරගත්තේ කොහොමද? ඔහු ඒ ආයතනයට ගන්න කියලා නිර්දේශ කරේ කවුද? ඒ නිර්දේශ කරපු අය සහ ඔහු ඒ ආයතනයට ගත්ත සමාගමේ තියෙන එකඟතාවය මොකද්ද? ඒ එකඟතාවය ලංකා සීනි සමාගමට ඉදිරියට බලපාන්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණා සියල්ල අපට ප්‍රශ්න හැටියට තියෙනවා. ඒක නිසා අපි විශේෂයෙන් කියන්න ඕන ලංකා සෙවණගල ලංකා ශුගර් සමාගමේ සෙවණගල ආයතනයේ වැහෙන්නෙත් නැහැ. ඒක වහන්න අපි කිසිම තීරණයක් අරගෙනත් නැහැ. ඒ වගේම අපේ සීනි ව්‍යාපාරයේ සීනි කර්මාන්තය බිඳ වැටෙන්න අපි දෙන්නෙත් නැහැ. මෙවැනි තනි පුජ්‍යලින්ගේ අවිමතාර්ථ වෙනුවෙන් අපි ආණ්ඩුවේ මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න දේශපාලන වශයෙන් කවුරු හරි කටයුතු කරනවා නම් ඒ සියල්ල සම්බන්ධයෙන් තීරණ ගන්න අපි පැකිලෙන්නෙත් නැහැ. පැකිලෙන්නේ නැහැ කොහෙත්ම. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕන අපි සභාපතිතුමියත්